හරි බ්‍රදර්ස් මේක මෙටා ට්‍රේඩ් 5 එක මට ඩොලර් 2000ක ලැබුණු account එකක් මේ දැන් ලැබිච්ච එකක්. පළවෙනි ට්‍රේඩ් එක මම ගන්න යන්නේ විනාඩි 5ක ට්‍රේඩ් එකක් මම ගන්නනේ ලයිව් ට්‍රේඩ් එකක්. පළවෙනිම ට්‍රේඩ් එක මෙයාලගේ ඔයාලට බලන්න පුළුවන් මේ හිස්ටරි එකේ එකක්වත් ට්‍රේඩ්ස් නැහැ තාම. බලමු පළවෙනි විනාඩි 5 මම මේක YouTube වීඩියෝ එකක් විදිහට දානවා. මගේ මේ ට්‍රේඩ් එක අනුව ඊළඟ විනාඩි 5 මම ගෙස් කරනවා සාමාන්‍යයෙන් මේ ලෙවල් එකත් එක්ක මේ 60 කියන ඒරියා එක තව විනාඩියක් තියෙනවා මේක 60 කියන ඒරියා එක පන්නන්න නැතුව මේක තිබ්බොත් මේක 65 වගේ ඒරියා එකකට මාකට් එක මූව් වෙන්න පුළුවන් කියලා මේ ලෙවල් එකට වඩා පල්ලෙහින් මාකට් එක මේ ආවොත් මේක 58 56 වගේ ලෙවල් එකකට එන්න පුළුවන් කියලා මම ට්‍රේඩ් එක අරගන්නවා දැන් බලමු ඊළඟ විනාඩි 5ේදී මොකද වෙන්නේ කියලා. තව විනාඩියක් තියෙනවා. මේ විනාඩිය ඇතුළත අපි බලාගෙන ඉමු මාකට් එක මොන තැනක මොන වගේ තැනක නතර වෙද රයිට්. මාකට් එක ක්ලෝස් වුණේ 60න්. අපි මෙතනින් පොඩ්ඩක් බලන් ඉඳලා ඉවරලා බයි ට්‍රේඩ්ස් කීපයක් අරගමු. රයිට්. දැන් මම බලන් ඉන්නවා මේ මාකට් එක මගේ මේ පුරවකථන ඇඳුම මේ විනාඩි 5 ඇතුළත තව පල්ලෙහාට આવොත් තව බයි ඕඩර්ස් කීපයක් අරගන්නවා. 64 63 64 65 කියන ඒරියා එකේදී අපිට ප්‍රොෆිට් එකක් අරගන්න පුළුවන් වෙයි කියලා. දැනට ප්‍රොෆිට් එකක් නැහැ. ප්‍රොෆිට් එක රන් වේගෙන එනවා. රයිට් අපි බලමු මාකට් එක මොකද වෙන්නේ කියලා. අපි 1 minute chart එකට යමු. හරි. දැනට මාකට් එක තව විනාඩි 4ක් තියෙනවා අපි මේ ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙන්න. මාකට් එක යම්කිසි දෝලනය වීමකට තමයි තියෙන්නේ. නැවත පහලට මාකට් එක මේ හරියට ගමන් කරගෙන ආවොත් ඒ හරියෙන් බය නැතුව මාකට් එකේ බයි එකක් මම අරගන්නවා. මෙන්න මේ 64ට ක්ලෝස් කරගන්න නිසා. දැන් අපේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් දැනට මේ වෙනකොට ඩොලර් 2ක 3ක ප්‍රොෆිට් එකකින් යනවා. මම මේ පොඩි ලොට් එකක් තමයි අරගත්තේ. මොකද ඒ කස්ටමර් කිව්වා පොඩි පොඩි ගණන් වලින් ප්‍රොෆිට් කරන්න කියලා. මම මේ ඔයාලට වීඩියෝ එකක් කරන්න හොඳා විනාඩි 5 ස්කැල්ප් එකක් අරගත්තා. හරි අපේ මාකට් එක මේ විදියට උඩට ගලාගෙන යනවා ටික ටික. ස්කැල්ප් ට්‍රේඩ් එකක් අරගත්තේ විනාඩි 5ක්. ඔයාලට වීඩියෝ එකකින් පෙන්වන්න ඕන නිසා මේ ලයිව් ට්‍රේඩ් කරන එක. තව විනාඩි 3ක් ඉතුරුලා තියෙනවා අපේ ට්‍රේඩ් එක පිළිබඳව ඩිසිෂන් එකක් අරගන්න. අපි බලමු මේ විනාඩි 3 ඇතුළත මොකද වෙන්නේ කියලා. मोबाइल चार्ज हो जाए करत हैं मोबाइल चार्ज हो जाए करत हैं 11% हो जाए තාමත් करत हैं සපෝට් ලෙවල් එක 60 කියන ඒරියා එකේ මාකට් එක රඳා පවතිනවා 5 minute chart එකට අනුව 60 කියන ඒරියා එක බ්‍රේක් කරන්න නැතුව ස්ට්‍රෝං බයර්ස්ලා මාකට් එක රඳා පවත්වාගෙන ඉන්නවා. අපි කියපු විදිහටම මාකට් එක ටික ටික බයි වෙනවා. මගේ ඒරියා එක 64. තව විනාඩි අපි ඉන්නේ විනාඩියේ chart එකේ විනාඩි 3ක් 2ක් තියෙනවා අපේ මොකද්ද ඩිසිෂන් එක කරන්න කියලා බලන්න. මාකට් එක 62යි 63 ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. අපේ ටාගට් එක 64 හෝ 65.
හොඳ තරංකාරිත්වයක් දෙනවා ඇත්තටම සෙලස්ලා බයස්ලා අතර සෙලස්ලා යම් කිසි ප්‍රෙෂර් එකක තියෙනවා බයස්ලාට යන්න දෙන්නේ නැතුව නැත්නම් මාකට් එක අනිවාර්යයෙන්ම 65 ලෙවල් එකට නැවතත් කැරකිලා එන්න අවශ්‍යතාවය තියෙනවා. මේ විනාඩි 5 ඇතුළතත් 60 කියන ලෙවල් එක බ්‍රේක් කරන්න නැතුව තියාගෙන ඉන්නවා මාකට් එක කැන්ඩල්ස් ටික. හරි. තව විනාඩියයි තියෙන්නේ මේ විනාඩිය ඇතුළත 60ට උඩින් මාකට් එක රඳා පවත්වා ගත්තොත් ඊළඟ විනාඩි 5 අපිට බය නැතුව කියන්න පුළුවන් 64 65 ලෙවල් එකට මාකට් එක යනවා කියලා. අපි බලමු මොකද වෙන්නේ කියලා. දැනටත් අපි ඉන්නේ ප්‍රොෆිට් එකේ ඩොලර් 5ක කිසිම ගැටලුවක් නැහැ. රයිට් විනාඩි 5 ඉවරයි. දැන් අපි 62 කියන එකෙන් තමයි 62 ඒරියා එකෙන් තමයි මාකට් එක ක්ලෝස් උනේ. දැන් නිවැරදිවම මාකට් එක ඊළඟ විනාඩි 5 ඇතුළත 64 65 කියන තැනට මාකට් එක යනවා. ඉතින් අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා. අපිට ට්‍රේඩ් ප්‍රොෆිට් තියන්න පුළුවන්. රයිට් කැන්ඩල් එකක් පල්ලෙහාට ආවොත් නැවතත් බයි ඕඩර්ස් 4ක් 5ක් අරගෙන බලාපොරොත්තුවක් ඉන්නේ. ආවේ නැහැ. අපිට ඕන තරම් මාජින් තියෙනවා මේ වෙද්දි. හොඳ තරංකාරීත්වයක් ඇත්තටම හොඳ කම්පිටිෂන් එකක් තියෙනවා බයස්ලා සෙලස්ලා අතර. නැත්තම් මේ වෙද්දි මාකට් එක ඒ ගානට ගිහිලා තියෙන්න ඕනේ. සයිඩ් වේ එකක මාකට් එක තාම රැඳිලා තියෙනවා. එකම තැන රැඳිලා තියෙනවා. තව විනාඩියක් ඉවරුණා. දැන් නිසක වශයෙන්ම ඊළඟ විනාඩි කීපය ඇතුළත විනාඩි 5 හෝ විනාඩි 10 හෝ ඇතුළත මෙන්න මේ පැයේ කැන්ඩල් එක 5:30ට ඉවර වෙන්න ඕනේ. මේ ඩුබයි වෙලාවෙන් මම කියන්නේ ඒ ඉවර වෙන්න කලින් 64 65 කියන ලෙවල් එකට මාකට් එක ගිහිලා තමයි එන්න ඕනේ. තවමත් මාකට් එක 62 ලෙවල් එකේ දෝලණය වෙනවා. සේලස්ලාගේ ප්‍රෙෂර් එක ඉවර නෑ තාම. ඊළඟ විනාඩියත් 62ට උඩින් මාකට් එක ක්ලෝස් වුණා. 100ක 60ක 70ක ප්‍රවණතාවයක් තියෙනවා. 64 මාකට් එක ටච් කරන්න 64 65 ටච් කරන්න. රයිට් ගයිස් 63 කියන ලෙවල් එකටත් ආවා. 64 මාකට් එක 64 ටච් කරා. ගයිස් එහෙනම් අපි මාකට් එකෙන් එක්සිට් වෙනවා මේ වෙනකොට. තව විනාඩි 2ක් තියෙනවා. ඒක නිසා තමයි එක්සිට් උනේ නැත්තේ. අපේ ටාගට් එකටම ඇවිල්ලා එක්සිට් වෙන්න හන්ද මම බය නැතුව මේක අල්ලගෙන ඉන්නේ. මේ ට්‍රේඩ් එක අපේ ලෙවල් එකට අනිවාර්යෙන් යන නිසා. ඉතින් ඩොලර් 20ක් අනිවාර්යෙන් දැන් මේ වෙනවා ඩොලර් 33ක් ප්‍රොෆිට් තියෙනවා. අපි ක්ලෝස් කරමු සියලුම බයි පොසිෂන් ටික. ඩොලර් 35ක් ප්‍රොෆිට් වුණා ගයිස්. හිස්ටරි එක බලන්න ඩොලර් 35ක් මේ වෙනකොට ප්‍රොෆිට් කරලා තිනවා. අපි කිව්වා වගේම
මාකට් එක 65 කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ස්කැල්ප් ගන්නෙ. මම මේ ඔයාලට වීඩියෝ එක කරේ ඔයාලට පැහැදිලිවම බලා ගන්න ඕන නිසා. රයිට්. එහෙනම් හැමෝටම ජය වේවා. නැවතත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. Thank you very much.